මෙවර මගේ පුතාගේ පවර පුතාගේ උපන්දිනය ඒ කියන්නේ 12 වෙනි උපන්දිනය තමයි අද දින සමරන්නට යන්නේ. ඉතින් මැයි 24 අද දවස විශේෂත්වයක් තමයි අපගේ පැත්තේ ධම්මසිසිල සෙනසුනේහි මාකන්දන ධම්මසිසිල සෙනසුනේහි ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම සිදු වුණෙත් අද දවසේ. ඉතින් උන්වහන්සේලාට උදෙන්ම අපට ගිලන්පස පිළිගැන්වීමට අවස්ථාව ලැබුණා. ඉතින් අද විශේෂ දවසක් ආරම්භයේ සිටම පින් කටයුතු තමයි සිදු වුණේ. ඉතින් ඊට පස්සේ අපි සවස අපි වෙනස් ආකාරයකට තමයි උපන්දින සැමරීම සිදු කරන්නේ. ඉතින් මෙවර දරුවන්වත් සහභාගී කරවගෙන ධර්ම දේශනාවක්කින් තමයි ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවා නිවසට දහම් දෙසුමක් දරුවන් වෙනුවෙන් සැලැස්වීම තමයි සිදු කළේ. ඉන්පස්සේ අපි පිරිත් සජ්ජායනා කරලා දරුවන්ට ආශිර්වාද කරලා ඒ කටයුතු වලට මුල් තැන් දීලා තමයි අපගේ උත්සවය ආරම්භ කරන්නේ. ඊට පස්සේ ඉතින් කේක් කපලා දරුවන්ටත් ආහාර පිළිගැනීම සිදු කරලා ওই විදිහට තමයි මේ සැරේ මම මගේ පුතාගේ උපන්දිනය සැමරීම සිදු කළේ. ඉතින් ධර්ම දේශනාව සඳහා අපගේ නිවසට වැඩම කර සිටියේ අතිපූජ්‍ය ගෞරවනීය සාරද හිමිපාණන්. උන්වහන්සේට අපගේ නමස්කාරය වේවා.
සිදු කරන කටයුත්ත පවර වූ කටයුත්ත. දැන් අද පවරන්නේ පවර ක්ලාස් වල උදාහරණයක්. දැන් සිද්ධ කරන්නේ පවර වූ කටයුත්ත. ඒ කියන්නේ උතුම් කටයුත්ත. පවර කියන්නේ මොකක්ද කාලේ? උතුම් කියන්නේ. පවර කියන වචනේ අර්ථය තමයි පාලි භාෂාවේ. ස්වාමීන් වහන්සේලාට නම් සියල්ලම ගොඩනැගෙන පාලි භාෂාව. සිංහල නම් නැහැ. පාලි තියෙන සියලු නම් තියෙනවා. පවර කියන පාලි නම්. උතුම්. හොඳයි. ඉතින් අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා සුබෝදය වේවා කියලා මේ පොතට ඒ වෙනුවෙන් යාත්‍රාණීය අවතාරත එවැනි තම මේ විදිහට සෝදානම් කරන්න. ඉතින් අද සුවිශේෂී දවසක් බවට පත් වුණා. මම හිතන්නේ අපේ සෙනසුනේ ධම්මාන 12ක් ආවර්ජනය කරගෙන ඒ විශේෂයෙන්ම වැඩමකල ඉන්නපත් මහාචාර්යකාරී මේ ප්‍රදේශයේ වැඩමකල ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඊළඟට පූජා කරන්න මේ අන්තත් වාසනාව උදාවුණා. හරි භාග්‍යවන්තයි. ඒ දවසට අපේ පුතාගේ මාර්ගයේ සම්පූර්ණ වුණා. ජීවිතයේ පිළිතුරුයි මෙවැනි පින්කම් සිද්ධ කිරීම වාමනා කරනවා. ඒකට හේතුව තමයි සාරෝ නත්වා අසාරං අසාරතෝ තේසාර අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. සාරාර්ථ සාරෝ නත්වා නිවර්ති සාර්ථකය මොකක්ද කියලා තේරුම් ගන්න කටයුතු කිරීම. අසාරං අසාරතෝ සර්වෝදේ නැත්නම් අයහපත්දී නැත්නම් නිවර්ති නොවනදී නිවර්ති නැහැ කියලා තේරුම් ගැනීම අපිනවා. ඒසාර අධිගච්ඡanti මේ දෙක අතර අධිගච්ඡanti යා විශේෂයෙන් සුමකට යොමු වෙනවා සම්මා සංකප්ප ගෝචර. යහපත්දී සිද්ධ කර යුතුයි කියන සිතිවිල්ල. එතකොට ස්වකීය ජීවිතේ අපට ගොඩාක් අභියෝග ඒ වගේම නොයෙකුත් විදිහට ජීවිතේ බලපාන කටයුතු සියල්ලම ඉතා මැනවින් සිද්ධ කරගෙන යන්නේ වටිනා කාරණාවක්. ආධ්‍යාත්මික ජීවිතයේ තුල අපේ මේ ශිෂ්‍ය දරුවෝ සම්බන්ධ වෙනවා. ඒක බලාපොරොත්තුවක් තමයි මේ ආපු සියලුම දරුවන්ට ආශිර්වාද කිරීම. ඒක සික්ඛා වේදී සිල්ප ඉගෙන ගන්න කාලය අපේ මේ දරුවන්ගේ ගත වෙන්නේ. ඒක සියලුම දරුවෝ අධ්‍යාපනයේ ඉලක්ක ජය ගන්න යනකොට ඒ දිහා බලාගෙන ඉඳලා සතුටු වෙන්නේ ආදරණීය අම්මයි තාත්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුත්තා වහතු මනුෂ්‍යාන මිනිස්සුන්ගේ එකම වස්තුව දරුවා. දරුවා තමයි ඔක්කොම කරන්නේ. දරුවා මව කුස දෙසින්ද ගන්නකොට අම්මා තාත්තා සතුටු වෙනවා. මෙලොව එළිය දකිනකොට දරුවා අම්මා තාත්තා සතුටු වෙනවා. ඒ දරුවා ධනදම ගහගලා නැගිටින්න උත්සාහ ගන්නකොට අම්මා තාත්තා සතුටු වෙනවා. අධ්‍යාපන ඉලක්ක ජය අරගෙන ඉදිරියට යනකොට සතුටු වෙනවා. එතකොට අපේ ජීවිතයේ මෙතන ඉන්න සියලු දරුවෝ අම්මා තාත්තා වෙනුවෙන් ඒ අම්මා තාත්තා සතුටු කිරීම වෙනුවෙන් ඒ අම්මා තාත්තාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කිරීම වෙනුවෙන් තමන්ගේ යහපත වෙනුවෙන්
හොඳට ඉගෙන ගියා ගන්න. අපිට තේරෙන කාරණා තුනක්. අපේ කියනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරාක්‍රම ධාතු. දැන් මේ අද මේ ධර්ම කරුණු ටික හොඳට මතක තියාගන්න. ආරම්භ ධාතු කියලා කියන්නේ හැම දෙයක්ම පටන් ගන්න ඔන්න චිත්ත සංකේතයක් තියෙන්න ඕනේ. අපි කියනවා අපිට කියන ආපසක්තිය කියලා අපි කියන්නේ වචනවලින්. බඩේ ගැටියක් සිද්ධ කරන්න පුළුවන්. මම බොහෝ ශක්ති සම්පන්නයි. ඉගෙන ගියා ගන්න දරුවෝ විදිහට අසත්‍යය මලා මත්තා. ජීවිතේ දැන් අපේ මන්ත්‍රණයේ දිනුසා මහත්මිය ගුරුමෙනියන් කෙනෙක්. ඉතින් මේ දරුවන්ව ශිල්ප ලබා දෙනවා. අසත්‍යය මලා මත්තා. දැන් ඒවා අසත්‍යය නැවත දවසින් දවස ක්‍රියාත්මක වුණේ නැත්නම් නේද? කටයුතු කරේ නැත්නම් මොකද වෙන්නේ? අපිට අමතක වෙනවා. පන්ති ගුරුවරුන් දේවල් හැමදාම භාවිතා කරන නැත්නම් මොකද වෙන්නේ? අමතක වෙනවා. අසත්‍යය බලමන්ත. භාවිතයක් නැති යකඩවල මොකද වෙන්නේ? මාර්ගය ගන්නවා. ඒ වගේම මානසික හොඳට නැවත මේ අධ්‍යාපන සිතිවිලි හොඳට එයාට මොකද වෙන්නේ? එයාට දාර්ශ සිතිවිල්ලකට ආරම්භකට යන්න හොඳයි. අවදි වෙන්නේ 4:00 5 වෙනකොට අවදි වෙලා. සියලු පිළිවෙල පොඩි හාමුදුරුවෝ ධර්ම ශ්‍රවණයට යනකොට පාඩම් කරනවා. ආම්රෝ විතර ගන්න බෑ. ඒ වෙලාවට මොකක්ද කියන්නේ? බ්‍රහ්මෝ ඊළඟ කරේ වේගෙන් ගිහලා කකුලෙන් යත්තා. කකුලෙන් අදිනකොට කියුණා. මොකද කියන්නේ? මේ කතාව අහලා නැහැ. එක පාරක් කියුණා. නමෝ බුද්ධාය. දරුවා අදිනකොට කකුලෙන් ඇදපු ගමන් නමෝ බුද්ධාය කියනවා. ඇයි ඒ දරුවා නිදු වෙලා හිටියා බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන වචනේ කියන්නේ. බුද්ධ කියන වචනේ ඇහුවොත් මොකද වෙන්නේ? ඕන කෙනෙක් තුන් ලෝකයක් යඳ වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ නම ඇසුරු පමණින් තුන් ලෝකයක් යඳ වැටෙනවා. බුද්ධ කියන නම ඇහුණා විතරයි. මොකද උනේ? යක්ෂයා නම් දසීතේ ඒ දරුවට ආර්යයන්ට මේ මුලක එහෙම කකුල හැප්පුණොත් එහෙම ගිහිල්ලා නමෝ බුද්ධාය කියලා කියවෙන්නේ. අපටත් එහෙම කියවෙනවද? නේද? කකුල ගලකල හැප්පුණොත් එහෙම අපි නමෝ බුද්ධාය කියලා කියවෙනවද? එහෙම මොකද වෙන්නේ නේද? බුද්ධ කාලේ ඉන්දියා උපාසිකාවක් එයාට කියන්නේ නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒක උසුම කියන්නේ. ඒ පොදු වෙලා. අපිට කොල්ලන්වම නමෝ බුද්ධාය කියලා පටන් ගන්න පුළුවන්. ඒවත් තමයි ඉතාම වටිනා බලවත් දේවල්. මොකද උනේ? යක්ෂයා මේ දරුවා බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන පාඩයයි කිව්වේ කියලා මේ දරුවා ආරක්ෂා කළා. හිමිදිරි උදෑසන වෙනකම්ම දරුවා ආරක්ෂා කළා. ඒ වගේ අපේ අපි විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍ර අපිට ගන්නකොට නමෝ බුද්ධාය කියලා ආරම්භ කරන්න මතකේ තියාගන්න ඕනේ. ඒ වගේ දේවල්. එතකොට උදේ පාන්දර අපි දැන් අද නම් සමහරවිට පුරුදු වෙලා නැති හින්දා hina වෙන්න අපිට තියෙනවා නමෝ බුද්ධාය කියවම නේද? අද good morning වගේ මම අක්කලා කියලා යන්නේ. නමුත් අපි හුරු කරගත්තොත් ඔය තරම් වටිනවා.
Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Friends, come.